හෙලෝ යාළුවනේ, ඉතින් කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් හැමදාම වගේ අදත් තවත් ලස්සන vlog එකකුත් එක්ක තමයි ඔයාලා හැමෝම හමු වෙන්න ආවේ මං. මේ මාසේ 19 වෙනිදා මගේ බර්ත්ඩේ එක තිබුණා. ඉතින් මගේ බර්ත්ඩේ එක දවසේ මං කොහොමද ඒ දවස ගත කළේ කියලා තමයි අද මේ වීඩියෝ එකේ මං ගෙනත් තියෙන්නේ. ඉතින් හැමදාම වගේ අද වීඩියෝ එකකටත් ඔයාලා ගොඩාක් කැමති වෙයි කියලා මං හිතනවා. ඉතින් ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගන්න. එදා මගේ බර්ත්ඩේ එක දවස මට ගොඩාක් විශේෂ දවසක්. ඉතින් හැමදාම වගේ උදෙන්ම නැගිටලා සුබහ ප්‍රේයර් එකත් කරලා කුරාණය පොඩ්ඩක් කියෙව්වා. ඉතින් හැමදාම වගේ එදා දවසත් ගොඩක් සතුටින් ගත කරන්න ඕනේ කියලා මම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරගත්තා. හස්බන්ඩ් නම් ඉතින් රෑ 12ටම විශ් කරා. ඉතින් ප්‍රේ කරගට පස්සේ අම්මි ගාවට තමයි දුවගෙන ගියේ. අම්මි ගාවට දුවගෙන ගියාට පස්සේ එදත් හැමදාම වගේ එයා වත්තේ වැඩ තමයි කරගෙන හිටියේ. එදා දවසේ උදෙන්ම අම්මා මිදුලාත ගාද්දී බතල වෙලේ බතලෑලයක් තියලා දැකලා තියෙනවා. ළඟදී තමයි අපි මේ බතල වෙල හදාගත්තේ. ඉතින් මෙච්චර ඉක්මනට බතලෑල ඇවිත් තියෙයි කියලා අපි හිතුවේ නැහැ.
ඒත් එක්කම මම පොඩ්ඩක් පෝස්ට් ඔෆිස් එකට ගියා. ඒකෙත් මම මගේ කලින් වීඩියෝ එකෙත් දාලා තිබ්බා මගේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් ගොඩක තක්කාලි ඇට ටිකක් ඉල්ලලා තිබ්බ කියලා. ඉතින් එයාට ඒ තක්කාලි ඇට ටික යවන්න කියලා තමයි මම පෝස්ට් ඔෆිස් එකට ගියේ. ඉතින් එයා වෙනුවෙන් ස්විට්ස් ටික විතරක් යවෙන්නේ නැතුව මගේ බර්ත්ඩේ එකට කලින් දවසේ අපේ අම්මා ස්විට්ස් ಜಾති ටිකක් හදලා තිබ්බා. ඉතින් කලින් දවසේ එයාට ඒ ටිකකුත් එක්ක මම ඔක්කොම දේවල් පැක් කරලා තියාගත්තා. අනිත් දවසේ උදේම පෝස්ට් ඔෆිස් එකට ගිහින් පෝස්ට් කරමු කියලා. ඉතින් ඒක යවද්දි මට පොඩි අවුලකුත් වුණා. මේක මං කියන්න හේතුව තමයි ඔයාලත් සාමාන්‍ය මොනවා හරි දෙයක් ඔයාලට පෝස්ට් එකකින් යවන්න ඕනේ නම් මේක ගොඩාක්ම වැදගත් වෙයි. ඒ කිව්වොත් මං ඔක්කොම දේවල් ගෙදර ඉඳන්ම පැක් කරගෙන තමයි පෝස්ට් ඔෆිස් එක ගාවට ගියේ. පොලිතින් බෑග් එකකට දාගෙන ඒ වගේම ඇඩ්‍රස් ඔක්කොම ලියාගෙන හැම දෙයක්ම කරගෙන තමයි මම පෝස්ට් ඔෆිස් එක ගාවට ගියේ. ඉතින් එතනට ගියාට පස්සේ එයාලා කියනවා මං මොනවද යවන්නේ කියලා එයාලට බලන්න ඕනලු. ඒක බලුවට පස්සේ තමයි එයාලා පෝස්ට් කරන්න කියලා. ඉතින් මං හිතන්නේ එයාලගේ නීතිය ඒක වෙන්න ඇති. ඉතින් මං මේ ගැන හරියට දන්නේ නැහැ. ඉතින් පැක් කරගෙන ගිහිලා ආයෙත් ඔක්කොම දේවල් එතනට ගිහිල්ලා අන්රැප් කරා. ඊට පස්සේ ආයෙ එයාලට පෙන්නලා ආයෙත් එතනින් පොලිතින් බෑග් ඒ වගේම සෙලෝ ටේප් සිසර් ඔක්කොම අරගෙන ආයෙත් එතන එයාලට පෙන්නලා ඒ ඔක්කොම රැප් කරන්න ඕනේ. ඉතින් ඒ වෙලාවට එතනට ගිහිල්ලා රැප් කරනවා කියන්නේ ගොඩක්ම අනීසි දෙයක්. ඉතින් ඔයාලත් මේ විදිහට පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා මොනවා හරි බඩු වගේයක් ඔයාලට යවන්න ඕන නම් ඔයාලත් අනිවාර්යෙන්ම එතනට ගිහිල්ලාම රෙප් කරන්න. ගෙදර ඉඳන් නම් රෙප් කරගෙන යන්න එපා. ගොඩක් කටිය මේ ගැන දන්නව ඇති. මං නම් මේ ගැන හරියට දන්නේ නැහැ. ඒ නිසා තමයි මට මේ විදිහට උනේ. මං මේ මගේ සබ්ස්ක්‍රයිබර්ට යවපු ස්විට්ස් ජාතිය ගැන නම් ඔයාලා ගොඩක් දෙනෙක් දන්න වෙති. මේ ස්විට් ජාතිය හදන්න අමුද්‍රව්‍ය 3ක් තිබ්බත් ඇති. ඒ තමයි ගී, ඒ වගේම සීනි, ඒ වගේම පිටි. ඒ 3 විතරක් තිබ්බත් ඇති. මේ රසම රස ස්වීට් එක හදාගන්නට පුළුවන්. මේ ස්වීට් එක හදන රෙසිපි එකත් මම මේ වීඩියෝ එකේ ෂෙයා කරගෙන තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා බලලා try කරලා බලන්න. ඒ වගේම ගොඩාක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් ස්විට් ජාතියක් එක. ඉස්සෙල්ලාම සීනි ටික හොඳට පවුඩර් කරගන්න ඕනේ. අපිට මේකට පවුඩර් සුගර් වුණත් ගන්නට පුළුවන්. එහෙම පවුඩර් සුගර් නැත්නම් මේ විදිහට සීනි ටිකක් අරගෙන ඒක හොඳට ග්‍රයින්ඩ් කරලා අරගත්තොත් හරි. මේ බිස්කට් ජාතිය හදාගන්නට නම් අපි පිටි ග්‍රෑම් 500ක් ගත්තත් ඒකට සීනි ඒ වගේම ගී ග්‍රෑම් 500ක් ගන්න ඕනේ. ඒ වගේම පිටි ග්‍රෑම් 250ක් ගත්තත් සීනි ග්‍රෑම් 250ක් ඒ වගේම ගිතෙල් ග්‍රෑම් 250ක් ගන්නට ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලා පෙනි රස වලට ගොඩාක් කැමති කෙනෙක් නම් ඒ ගානටම ගන්නට පුළුවන්. එහෙම පෙනි රසට පොඩ්ඩක් කැමත අඩු නම් සීනි ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ පවුඩර් කරගත්තු සීනි ඒ වගේම ගිතෙල් ඒ වගේම පිටි ටික එකතු කරගෙන මේ විදිහට හොඳට අනා ගන්නට ඕනේ. මේකට ලුණු මොකුත්ම පාවිච්චි කරන්නේ නැහැ. මේ අමුද්‍රව්‍ය 3 විතරයි පාවිච්චි කරන්නේ. ලුණු ඕනෙත් නැහැ මේකට. ඊට පස්සේ මේ තුන හොඳට මේ විදිහට අනා ගන්නට ඕනේ. ඉතින් මේ විදිහට මේ පදමට එනකම් හොඳට අනාගන්නට ඕනේ. ඊට පස්සේ ඒ ස්වීට් එක හදාගන්නේ මෙහෙමයි. අපේ ගෙදර මේ ස්වීට් එක හදන්න මෝඩ් එකක් විදිහට පාවිච්චි කරන්නේ එග් කේස් එකක්. මේකෙන් ස්වීට්ස් වලට ගොඩක් ලස්සන ෂේප් එකක් ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මේ විදිහට රවුන්ඩ් හැන්දක් උනත් පාවිච්චි කරන්නට පුළුවන්. අපි මේ ස්වීට් එක උඩට පොඩ්ඩක් ලස්සනක් එන්න ඒකට ෆෘට් නට්ස් පාවිච්චි කරනවා. ෆෘට් නට්ස් වෙනුවට ප්ලම්ස් උනත් අපිට පාවිච්චි කරන්නට පුළුවන්. මේ මෝඩ් එක උඩ shopping bag එකක් දාලා ඒක උඩින් ෆෘට් නට් එක තියලා ඒක උඩින් තමයි අපි හදාගත්ත මිශ්‍රණය මේ විදිහට තියාගන්නට ඕනේ. එතකොට අපිට ඒක ගලවලා ගන්න ගොඩක් ලේසි. අතින් උනත් මේ ස්වීට් එක හදාගන්නට පුළුවන්. ඒත් එකම හෙඩේට එන්නේ නැති නිසා තමයි අපි මේ මෝල්ඩ් එක පාවිච්චි කරන්නේ. අපිට කැමති හෙඩයකට මේ ස්වීට් එක හදාගන්නට පුළුවන්. ස්වීට්ස් ටික හදාගත්තට පස්සේ බේකින් ට්‍රේ එකක් අරගෙන ඒක උඩින් මොකුත්ම ගන්න ඕනේ. ඒ කියන්නේ බටර් මොකුත්ම ගන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේ ස්වීට් එක මේ විදිහට පොඩි ගෙප් එකක් තියලා අපි බේකින් ට්‍රේ එකේ තියාගන්නට ඕනේ. මේ විදිහට ගෙප් එකක් තියෙන්න හේතුව තමයි මේක බේක් වෙනකොට පොඩක් ඩබල් සයිස් වෙනවා.
මේ විදිහට ස්වීට්ස් ටික බේකින් ට්‍රේ එකේ ප්ලේස් කරගත්තට පස්සේ අපි oven එක ප්‍රී හීට් කරගන්න ඕනේ. විනාඩි 10ක් වගේ ප්‍රී හීට් කරපු oven එකේ තව විනාඩි 10ක් වගේ බේක් කරගන්නට ඕනේ. විනාඩි 10කින් වගේ වෙලාවකින් පස්සේ මේ විදිහට අපේ ස්වීට්ස් ඔක්කොම ඩබල් සයිස් වෙලා පේනවා ඇති. ඊට පස්සේ අපි මේක අයින් කරගන්නට ඕනේ. ඉතින් එච්චරයි. දැන් ස්වීට්ස් ඔක්කොම ලෑස්ති. සාමාන්‍ය මුස්ලිම් ගෙවල් වල අවුරුදු දවසට මේ ස්වීට්ස් එක ගොඩක්ම හදනවා. මේ දවස්වල නම් ගෙදර ගොඩක්ම ගණන් වැඩි. මං ගෙදර ග්‍රෑම් 500කට ස්වීට්ස් කෑලි 124ක් වගේ හදාගත්තා. මේක බිස්නස් එකක් විදිහටත් ගොඩක් දෙනෙක් කරගෙන යනවා. අනිවාර්යයෙන්ම ඔයාලා try කරලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකේ දාගෙන යන්න. ඒත් එකම හස්බන්ඩ් පොඩි සර්ප්‍රයිස් එකකුත් දුන්නා මට. I know you told your friend you're not okay. And tell me what's wrong and why you never said you felt that way. I guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to grey as you fade away. As you fade away, as you fade away. What's wrong and why you never said you felt that way. And guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to grey. I know you told your friend you're not okay. And tell me what's wrong and why you never said you felt that way. I guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to grey as you fade away. As you fade away. As you fade away. Tell me what's wrong and why you never said you felt that way. And guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to grey. රින් එක හැරෙන්න අනිත් දේවල් ඔක්කොම මං ගන්න ඕනේ කියලා හිතාගෙන හිටපු දේවල්. එදා ශ්‍රියානියකට ගිය වෙලාවෙත් මම මේ ෂූ එක බලලා ආවේ. ඉතින් මේක අරන් දෙන්න කියලා කිව්වේ නැහැ. නිකන් බලලා වගේ ආවා. ඊට පස්සේ එයාට හිතෙන්න ඇති මේක අරන් දෙමු කියලා. ඉතින් එදා දවසේ ගොඩාක්ම සතුටු වුණා මං. ගොඩාක් සතුටින් හිටපු දවසක් එදා.
ඒත් එක්කම අනිත් දවස් උදේම මං හදාගත්ත චපාති. මීට කලින් මං චපාති එක හදාගන්නකොට චපාති එක තුනී කරගන්න මං රෝලර් එකක් පාවිච්චි කරුවේ නැහැ. මීට කලින් මං ගාව රෝලර් එකක් තිබ්බ නැති නිසා. ඊට පස්සේ හස්බන්ඩ් තමයි බර්ත්ඩේ එකට මේ රෝලර් එක අරන් දුන්නේ. අනිත් තේගේ වලට වඩා මේ තේග තමයි මට ගොඩාක්ම වටින්නේ. මේකෙන් චපාති එක තුනී කරගන්න ගොඩාක් ලේසි. ගොඩාක් ආසයි හිතෙනවා මේකෙන් තුනී කරගන්නකොට. මං චපාති හදනකොට හස්බන්ඩ් තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටික ෂූට් කරුවේ. ඒ කිව්වත් මගේ වීඩියෝ කරන ෆෝන් ස්ටෑන්ඩ් එක කැඩිලා. දැන් ඒකෙන් අලුත් එකක් ඕඩර් කරන්නට ඕනේ. එතකම් මට වීඩියෝස් එහෙම ෂූට් කරගන්න ගොඩාක් අමාරු වෙයි. ඉතින් කොහොම හරි මං වීඩියෝස් ටිකක් ගේන්නම් ඔයාලා වෙනුවෙන්. ඉතින් හැමදාම වගේ අද වීඩියෝ එකකටත් ඔයාලා ගොඩාක් කැමති වෙයි කියලා මං හිතනවා. ඉතින් ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරගන්න. ඒත් එක්කම bell icon එකත් click කරන්න. එතකොට තමයි මං දාන අලුත් වීඩියෝස් වල notifications ඔයාලට එන්නේ. ඉතින් තවත් ලස්සන දවසකුත් එක්ක ඔයාලා හැමෝම හමු වෙන්න සුබ දවසක්. පරිස්සමින් ඉන්න.